ඒ කොළඹ ඉන්නකොට එක තාත්තා කෙනෙක් ඇවිල්ලා මේ අර 7 දවසට දීලා හාමුදුරනේ ලොකු වතුර පෝච්චියක්. 3 මාසේ බඩු අරන් යන්න ඇවිල්ලා අහනවා අර පෝච්චිය තියනවද කියලා. දීලා තියෙන්නේ 7 දවසේ මාස 3ක් ගිහිල්ලත් අතහැරලා නැහැ. ඕවා දෙන්න දීලා අතහැරලා දාන්න. ඊළඟ කාරණේ දෙන්න දීලා හිත හදාගන්න. දැන් ඔය දන්නව නේද දීලා හිත හදාගන්න බැරි වුණාම වෙනදී ගම්වල ඉන්නව නේද අර මේ පැති වලත් ඉන්නවද අර පොළට බඩු ගන්න හැන්දෑ 6න් පස්සේ යන උදවි. ඇයි යන්නේ? ඉතින් මං කියන්න ඕනේ අර ගොඩවල් සේරම දාගෙන එනවනේ. රුපියල් 15ක් අඩුවේ කිලෝ එකේ. ඒකත් නෑ වෙලෙන්දු කලවම් කරලා ඔක්කොම හරි කරනවා. තව ඉන්නව රැද්දවාලක් නෑ. ලස්ස ගණන් දීලා මෙට්ට ගත්තට බුදියන්න පින තියනවද? බුදියන්නේ 12ට විතර. ගෙවල් දොරවල් බිරිඳ දරුවෝ හිටියට ඉන්න වෙලාවක් තියෙනවා. එවනම් පෙර කරුම හොඳේ. සමහරව ඉන්නවා පින්නතුනි කන්නේ මතක් නැති අපේ ගමේ අහවල්ලු ආයි කියලා. අදින්න මොන උත්සවයටත් දෙන්නේ 500යි. අපූර්වට තැඹිලි වැක්කිරෙනවා. දාන එකටවත් ඉත්තා කපා ගන්න කියන්නේ. සියල්ල තියෙනවා. සමහරව ඉන්නවා පින්නතුනි ඔය කරවල කෑල්ලක්වත් කන්නේ පිට මගුල් ගෙදරකට ගිහුවාම. එම තිබ්බටම බෑ. මොකද්ද තියෙන්න ඕනේ? ඒවා භුක්ති විඳින්න පින තියෙන්න ඕනේ. තිබ්බටම බෑ. සමහරු ඉන්නවා ඒ අතර දවසට හොයන්නේ 3000 200ක් ඉතුරුනත් ඒකටත් සිගරට් එකක් කරන්නේ. හොඳට කාලා බීලා ඉන්න මිනිස්සු ඉන්නවා.